ස්වභාවික දේවල් භාවිතා කිරීමෙන් ඔසප් චක්‍රය අක්‍රමවත් වීමක් ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ. ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න හේතු වෙනවා අපිට තියෙන ආතතිය. අපේ වැරදි ජීවන රටාව. ඒ වගේම දැන් විවාහක කාන්තාවක් නම් උපත් පාලන පෙති වර්ග භාවිතා කරනවා. එතකොට මේ උපත් පාලන පෙති නිසා ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනවා. ඊට අමතරව දැන් තමන්ගේ ලිංගික පද්ධතිය ආශ්‍රිතව ෆයිබ්‍රොයිඩ් සිස්ට් පොලිප් වැනි තත්ත්වයක් තිබුණොත් අන්න ඒ අවස්ථාවේදී ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනවා. ඒ වගේම තමයි එන්ඩෝමෙට්‍රියෝසිස්, පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් වගේ රෝග තත්ත්වයන් තිබුණොත් ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනවා. තවත් කාන්තාව කරන වැරදි දෙයක් තමයි තමන්ට ඔසප් වෙලා තියෙන අවස්ථාවේ. නැත්නම් මෙන්ස්ට්‍රුවේෂන් පීරියඩ් එකේදී වැරදි ආහාර විහරණ රටාවන් අනුගමනය කරනවා. උදාහරණයක් විදිහට කිව්වොත් මෙන්සස් හැදිච්ච ගමන් කෙනෙක් නානවා නම් මේක මේ වෙස්ටර්න් ක්‍රමයේදී නම් මේක හරි කියලා කියන්නේ නැහැ. නමුත් ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වෙනවා මේක වැරදි ආර්ථව චර්යාවක් කියලා. ඒතර මේ ස්නානය කිරීම නිසා මේ ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ හේතු නිසා තමයි ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සිද්ධ වෙන්නේ. ස්වභාවික දේවල් භාවිතා කිරීමෙන් එහෙම වෙන්න හැකියාවක් නැහැ. ශරීර අභ්‍යන්තරයේ උෂ්ණත්වය වැඩිවීම සිද්ධ වෙන්නේ අපි නිරන්තරයෙන් උෂ්ණ දේවල්. උෂ්ණ තීක්ෂණ ගුණ තියෙන, දැවිල්ල සැර තියෙන දේවල් නිතර අපි අනුභව කරනවා නම් නිදි මරනවා නම් විශේෂයෙන්ම කෙනෙක් නිතර කේන්ති ගන්නවා නම් අපි දන්නවා අපේ ශරීරයේ තියෙනවා වාත, පිත්ත, කප කියලා දෝෂ තුනක්. මේ දෝෂ තුنين මේ පිත්ත කියන දෝෂේ වැඩි වෙන්න හේතු වෙන දේවල් අපි පරිභෝජනය කරනවා නම් අන්න ඒ අවස්ථාවේදී අපේ ශරීරයේ උෂ්ණ වීම සිද්ධ වෙනවා. ඒ ඇරෙන්න එහෙම ශරීරයේ උෂ්ණ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් දැන් ඔය මං කියපු කාරණා ශරීරයේ උෂ්ණ වෙන්න හේතු වෙන දේවල් සහ මෙන්ස්ට්රුවේෂන් සයිකල් එක ඉරෙගියුලර් වෙන්න හේතු වෙන කාරණාවන්ගෙන් අපිට වැළකෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් අපිට මානසික ආතතියෙන් පෙළෙනවා නම් අපි ඒක සමනය කරගන්න මොනවද කරන්න පුළුවන්? ආතතිය දුරු කරගන්න කළ හැකි දේවල් කරන්න. ඊළඟට නිදි මරන්න සිද්ධ වෙනවා නම් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ හරි වෙලාවට නිින්ද ලබා ගන්න. එහෙම බැරි අවස්ථාවකදී වැඩිපුර වතුර පානය කරන්න ඕනේ. බොහොම ඔළුව රිලැක්ස් එකේ තියාගන්න ඕනේ. ඊළඟට ඔසුපැන් අපේ රක්ත ශෝධනය කරන ශරීරයට සීත ගුණ දෙන ඖෂධීය පාන වර්ග නිතර පානය කරන්න ඕනේ. ඒ වගේ දේවල් කිරීමෙන් අර ඇති වෙන තත්ත්වයන් සමනය කරගන්න හැකියාව ලැබෙනවා. කොහොම වුණත් වැදගත්ම දේ තමයි මේ උෂ්ණ බව ඇති වෙන්න සහ ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න හේතු වෙච්ච දේවල් අඳුරගෙන ඒ දේවල් වලින් වැළකෙන එක.